සාමාන්‍යයෙන් අපිට ක්‍රෙඩිට් කාඩ් දෙකක් හෝ තුනක් තියාගෙන ඒවායේ බිල් ගෙවන දවස් මතක තියාගන්න එකත් මාරම වදයක්නේ. හැබැයි ඉන්දියාවේ මනීෂ් ධමේජා කියන පුද්ගලයා සක්‍රිය මට්ටමේ පවතින ක්‍රෙඩිට් කාඩ් 1638ක් එකතු කරලා ලෝක වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. මෙච්චර කාඩ් තොගයක් එයා නිකම්ම අරන් තියන් ඉන්නව නෙවෙයි. මේ හැම කාඩ් එකක්ම විවිධ ප්‍රතිලාභ අනුව තමයි එයා පාවිච්චි කරන්නේ. සමහර කාඩ් කෑෂ්බැක් වලට, සමහර ඒවා ෆියුල් රිවෝඩ්ස් වලට, තවත් සමහර ඒවා එයාපෝට් ලොන්ච් පහසුකම් ලබා ගන්න එයා වෙන් කරලා තියෙනවා. ලොකුම අභියෝගය තමයි මේ හැම කාඩ් එකකම බිල්පත් ගෙවීමේ අවසාන දින ණය සීමාවන් හා රිවෝඩ් කොන්දේසි මතක තබා ගැනීම. විශේෂම දේ මනීෂ් මේ හැම බිලක්ම නියමිත වේලාවට ගෙවන අනවශ්‍ය ණය බරක් නැති අතිශය විනයගරුක මූල්‍ය කළමනාකරණයකින් යුක්ත කෙනෙක් වීමයි. 2016 වසරේ ඉන්දියාවේ මුදල් නෝට්ටු තහනම් කරපු වෙලාවේ හැමෝම පෝලිම් වල ඉන්නේ. තමන්ගේ ඩිජිටල් කාඩ් පද්ධතිය නිසා මනීෂ් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුණා. ඔහු කාඩ් වලට පාලනය වෙන්න ඉඩ නොදී කාඩ්පත් තමන්ගේ පාලනයට නතු කරගත්ත අපූර්ව මිනිසෙක්. ඉතින් මිත්‍රෝනි, ඔයාට දැනට ක්‍රෙඩිට් කාඩ් කීයක් තියෙනවද? ඒවායේ බිල් වෙලාවට ගෙවනවද?